අත්ථේ කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදීයති සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි අද දවසේ මේ නිවසේ විශේෂ පින්කමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන වේලාවයි. ඉතින් විශේෂයෙන්ම ඒ විජේකාන්ති ගමගේ මෑණියන් එවාගේම සිතාරා පීටර්සන් කුමාරි පීටර්සන් යන දියණිවරු හේෂාන් ප්‍රසංග සුසන්ත ප්‍රදීප් යන බෑනාවරුන්ද මොනුපුරු මිනිපිරි පින්වතුන් ඒ ලෙහස් යේ නුක දෙවුනි මිතාරා එවාගේම ශනුති මිහාරා යන පින්වත් දරුවන් එකට එක රාශී කරගෙන එවාගේම ඥාතිත මිත්‍ර ආදීන් එකට එකතු කරගෙන ප්‍රදේශවාසී පින්වතුන් දෙකට එකතු කරගෙන සංවිධානය කරගන්නට යුතුණු මේ උතුම් ධර්ම දේශනාවම පින්කම තමයි අද දවසේදී අපි මේ සංවිධානය කරගන්නට යෙදුනේ. අද දවසේදී මේ ධර්ම දේශනාවක් සංවිධානය කරන්නට ප්‍රධාන අරමුණ හැටියට ඉදිරිපත් කරේ මීට වසරකට පෙර මිය පරලොව යන්නට යෙදුණු එඩ්වඩ් ග්ලේන් පීටර්සන් පියාණන් වෙනුවෙන් එතුමාට පරලොව වශයෙන් පින් පඬුරක් අනුමෝදන් කිරීම කියන උදාාරතර අරමුණ පෙරදරි කරගෙන තමයි. ඉතින් කෙනෙක් මිය ගිහිල්ලා වසරක් ගත වෙනකොට ඒ කෙනාගේ ගුණ සුවඳ සිතෙහි තියනවා කියලා කියන්නේත් එක දූ දරුවන් හැටියට ඥාතිවරු හැටියට මුණුපුරු මිනිපිරියන් හැටියට සහෝදර සහෝදරියන් හැටියට බොහොම වටින දෙයක්. ඉතින් මේ කෘතගුණ සැලකීම කියන එක කෙනෙකුගේ ගුණය අමතක නොකිරීම අද සමාජයේ බොහෝ දුරට දක්නට නොලැබෙන කාරණාවක්. ඉතින් මේ පින්වත් පිරිසත් ඒ ගුණය හිතේ තබාගෙන පියාණන් වෙනුවෙන් කළ හැකි කළ යුතු උපරිම වටිනාම පින්කම තමයි අද දවසේදී මේ සංවිධානය කරගන්නට යෙදුනේ. ඉතින් අපි හැම කෙනෙකුම දැන් මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමට බණ අහනවා කියලා කියන්නේ බොහෝම වටින පින්කමක්. ජීවිතයේ කෙනෙකුට කලාතුරකින් තමයි බණක් අහන්න ලැබෙන්නේ. බණ අහන්න හැමෝටම බෑ. බණ කියන්නත් හැමෝටම බෑ. ඒ නිසා දැන් අපි මේ වෙලේදී හිතන්න ඕනේ දැන් අපි හැම කෙනෙකුටම ලැබිලා තියෙන බොහොම වටින සම්පත්තියක්. මේ සම්පත්තියට බුදුරජාණන් වහන්සේගේ දහමේ කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ සම්පත්තිය කියන්නේ මොනවද? කන් ඇහෙන එක, ඇස් පේන එක, කතා කරන්න පුළුවන් එක. ඒක ඇවිද ගන්න පුළුවන්. හස්ත පාද ආදී පිහිටන එක. මේ හැම දෙයක්ම ලැබෙන්නේ කෙනෙකුට පෙර සසර මහා බලගතු පිනක ප්‍රතිඵලයක් විදිහට. අපේ ජීවිතේ අපිට කවදාක්වත්ම තියෙන දේ වටිනකමක් තියනවද? නැහැ. දැන් අපිට අත් දෙක තියෙනකොට අත් දෙකේ වටිනකමක් නැහැ. ඔය තියෙනවා අත් දෙක. දැන් මම අද උදෑසන අවදි වෙනකොට මට ඇඳෙන් නැගිට ගන්න බෑ. හේතුව දන්නේ නැහැ කකුලේ මහා දරුණු වේදනාවක්.
ටික මේ වේදනාව හවස් වෙනකොට වැඩි වුණා. මම හේතුවක්වත් මුකුත් දන්නේ නැහැ. මට මගේ වැඩක් කරගන්න බෑ. ඒ වෙලෙදි මට තේරුණා මේ කකුලේ තියෙන වටිනාකම කොච්චර වටිනවද. ඒ වෙනකන් මට මගේ කකුලේ වටිනාකම තේරුණේ නැහැ. ඉතින් ඒ නිසා අත තියනකොට අත්පා ආදී වටිනාකම අපිට තේරෙන්නේ නැහැ. ඒක නැති වෙච්ච දවසට ඔළුවට අතක් යනවා අයියෝ අත තිබ්බනම් කියලා. තියෙනවා. කණ්ණාඩියක් ළඟට කෙනෙක් යනවා මූණ බලන්න. දැන් මූණ බලනකොට අපිට මොනවද පේන්නේ? ඇත්තටම කණ්ණාඩියෙන් පේන්නේ නැති දේවල්නේ. උස නැහැ කියලා හිතෙනවා. ලස්සන නැහැ කියලා හිතෙනවා. සුදු නැහැ කියලා හිතෙනවා. කොණ්ඩේ නැහැ කියලා හිතෙනවා. කණ්ණාඩියෙන් ඔක්කොම නැති ටික පේනවා. කාටවත් පෙවුන රත් දෙකක් තියෙනවා. කකුල් දෙකකුත් තියෙනවා. කන් දෙකක් තියෙනවා. කන් දෙක මැදියට ඇස් දෙකක් තියෙනවා. ඒ මැදියට නායකුත් තියෙනවා කියලා තියෙන දේ පේන්නේ. තියෙන දේ වටකමකුත් ලෝකේ නැහැ. දැන් මෙහා පැත්තේ කැලණි විහාරය තියෙනවා. අපිට දෙනවා කොයි වෙලේ යන්න බැරිද උකට. මේ අඩියක් දෙකක් එහා පැත්තේ කැලණි විහාරය. හැබැයි අපි සමහර වෙලාවට බස් අරගෙන අනුරාධපුරේ යනවා සිල් ගන්න. අනුරාධපුරේ ඉන්න අය බස් අරගෙන කැලණියට එනවා සිල් ගන්න. ඒසා ජීවිතේ හැම වෙලෙම හිතන්න මේ ලැබිලා තියෙන්නේ පෙර පිනකට. ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. මේක හැමදාම ලැබෙන එකක්ද? නෑ ලැබෙන්නේ නෑ. හැමදාම ලැබෙන්නේ නෑ. අපි හිතුවට ඊළඟ පාරත් හරි තමයි කියලා නෑ. ඒකට අදාළ පින්දහම් කුසල ධර්ම කරේ නැත්නම් ඒ වහිම වෙනවා. දැන් කන ලැබුණේ පෙර පිනකට නම් ඒ කනින් අපි වැරදි දේවල් කරනවා නම් වැරදි දේවල් අහනවා නම් කන නැති වෙයි. ඇස් ලැබුණේ පෙර පිනක් නිසා නම් ඒ ඇස් වලින් වැරදි දේ බලනවා නම් අපිට ඇහැ නැති වෙයි. කතා කරගන්න බැරි බලන්න අපි අතර සමාජ නේද කතා කරගන්න බැරි ඔය එක නිවාස කොච්චර තියෙනවද ඒගොල්ලන්ට කතා කරන්න බෑ. සමහර අය හැපෙන්නෙත් නෑ. උපදින්ම ජාත්‍යන්ත නේද? බිහිරි බලන්න කොච්චර ඒත් මිනිස්සෙක් හැබැයි. දැන් මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත කියලා කියන්නේ අරම පුදුම දෙයක්. ඔක්කොම සලකන්නේ ඔය හිත තියෙනකම්. දැන් මෙතන ඉන්න කෙනෙක් මෙහෙම බණ අහයිද එකපාරටම හිත අයින් වෙනවා ශරීරයෙන්. දැන් මොකද වෙන්නේ? ලොකු කලබලයක් නෙනේ. ඒක මැරෙනවා. මැරෙන විදි නෑනේ. පොඩ්ඩක් ඉන්න ලබන සතිය සෙනසුරාදා වෙනකන් ඉන්න කියන්න බෑනේ. සමහරු සින්දු කීකගේ ඉන්න ගමන් වැටලා මැරෙනවා. සමහරු නටන ගමන් වැටලා මැරෙනවා. සමහරු කෑම කන ගමන් වැටලා මැරෙනවා. සමහරු ප්‍රවෘත්ති කියන ගමන් වැටලා මැරෙනවා. නේද? බලන්න කොච්චරනම් මේ මරණය සිද්ධ වෙන විදි. කීයක් අතරින් ගැලවිලාට දැන් ඕගොල්ලෝ ඉන්නේ වාහන වල යන ගමන් මැරෙනවා. කීයක් බේරගෙනද දැන් මේ ජීවිතේ තියෙන්නේ. එතකොට මේ සංසාරය කියන එක බුදුහාමුදුරෝ දේශනා කරන හරිම අවිනිශ්චිත දෙයක් වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම. බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරා. හැම කෙනෙකුටම මේ ජීවිතයේ අවසාන මොහොතේ ඕන වෙන්නේ ධර්මයනේ. ඒක වෙන්නේ දෙයක් Tamanටම ප්‍රායෝගිකවම සිද්ධ වෙනකන් ලෝකය මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ අහලා තිනවා කිසා ගෞතමිය ගැන නේද? කිසා ගෞතමිය ඕන තරම් මලගෙවල් වල යන්න ඇති මිනිස්සු මැරෙනවා කියන එක කිසා ගෞතමිය දන්නවා. හැබැයි එයාගේ පුතා මැරුණාම මොකද උනේ? සිහිය නැති වුණා. මැරිච්ච ළමයා ගත්ත කරට හැම තැනම ගියා බේ. ඇයි යාට හිතන්න බැරි මැරෙන්න කියලා. කවුරුත් දන්නේ නැහැ. දැන් බලන්න. අපි මල ගෙවල් වල ඕන තරම් ගිහිල්ලා තියෙනව නේද? ගිහිල්ලා අඬන අයට කොච්චර අවවාද කරලා තියෙනවද? අඬන්න එපා. ඔහොම තමයි සසර. කවුරුත් මැරෙනවා. මැරුණාම උපදිනවා. දැන් අඬලා වැඩක් නැහැ. අයියේ අක්කේ නංගි මල්ලි දැන් පිනක් කරලා ඔන්න පින් ටිකක් දෙන්න. පිටට තට්ටු කරලා ඔළුව අත ගාලා කී දෙනෙක් ඇවිල්ලා ඉතින් මල ගෙවල් වල ගිහිල්ලා හිත හදපුවය මෙතන ඕන තරම් ඉන්නවනේ. ඕන තරම්. එහෙම හිත හදලා
ඔන්න දැන් අපි ගෙදර එනකොට ගෙදරම ඉන්න කෙනා පුටු උඩ මැරිලා. දැන් මොකද වෙන්නේ? අර බණ ටික අපිට ඇප්ලයි කරගන්න පුළුවන්ද? මොන බණද? දොර ජනේල් ගලවගෙන පයින්නවා එළියට. පාපුවට ගහ ගන්නවා නේද? පෙට්ටිය උඩට පයින්නවා මාවත් දාලා වහපල්ලා. බණ කියලා ආපු කෙනා. ඒකයි මම දෙයක් Tamanටම ප්‍රායෝගික වෙච්ච දවසට Tamanට ධර්මයේ තේරෙන්න ගන්නවා. නිවන් දැකපු රහතන් වහන්සේලා නිකන් ආපු අය නෙමෙයි. පාර වරද්දගෙන ප්‍රශ්න ඇති කරගෙන නේද? දැන් ගොඩක් දුර යන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේලා. මුගලන් මහරහතන් වහන්සේ. විච්ච වැරද්ද මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා. සංසාරේ තමන්ගේ මතින් කවුද මැරුණේ? අම්මයි තාත්තයි මැරුණා. හැබැයි ඉතින් උන්වහන්සේ නරක කෙනෙක් නෙමෙයි නේද? විවාහ වුණෙත් නැහනේ. අම්මවයි තාත්තවයි පෝෂණය කරන්න විවාහ වුණෙත් නැහැ. බෑ කිව්වා. අම්මා තාත්තා කොහොම ඉඳලා හරියන්නේ නැහැ විවාහ. ගෙනාවන ඕන කෙනෙක්. ගෙනාපු වලට දෙන්නම හොඳට සැලකුවා. ටික බිඳෙව්වා හිත. හිත බිඳෙව්වා. අර ගෙනාපු නෝනා. දැන් බාන කර්මය අමුතු විදිහට එනවා ජීවිත වලට. පුද්ගලයන්ගේ ස්වරූපයෙන් ගේ ඇතුළෙමනේ කර්ම කියනවා ලොතරැයියක් විදිහට එන්න පුළුවන්. එක මිනිස්සෙක් හිටියා දුප්පත් මිනිස්සෙක් කෝටි ගාණක් ඇදුනා. ඇදිලා සතියක් ගියලා වෙඩි තියලා මැරුවා. එතකොට කර්මය ආවේ මොකක් විදිහටද? ලොතරැයියක් විදිහට. තව දරුවෙක් හිටියා ජීවිත කාලෙම රට යන්න උත්සාහ කරා අන්තිමට වීසා එකක් වෙදලා ගියා කොරියාවට මැෂින් එකකට හවුනා මැරුණා. කර්මය ආවා වීසා එකක් විදිහට. කොහොමද වැඩ? තව කෙනෙක් හිටියා කොළඹ ට්‍රිප් එකක් ගියා ගමකට බැස්සා වැවට නෑව ආවා කිඹුලෙක් කෑවා. ඉන්නේ කොළඹ. කර්මයේ දායකයා ඉන්නේ හම්බන්තොට. අනුරාධපුරේ. හොයාගෙන එනවා මාතර හිටියත් හොයාගෙන ඇවිල්ලා ඔළුවට පොල්ලකින් එකයි කියන්නේ පොල්ලකින් හරි ගහලා යනවා. යම් කිසි කර්මයක් සිද්ධ වෙනවා නම් ඒවා එතනින්ම නවත්තන්න. කවුරු හරි කෙනෙක් කාගෙන් හරි මුදලක් ගන්නවනේ. ඕගොල්ලෝ අපි ගැන දන්නේ නැද්ද? අද දෙන්නම් මේ අපි දෙන්නම් බය වෙන්න එපා කියලා. අපි හිතමු රුපියල් 100ක් ගත්තා කියලා නේ. උදාහරණ දෙන්නේ නැහැ. සල්ලි ගත්තට පස්සේ ගත්ත කෙනා අඳුරන්නේ නැහැ නේද? සමහරට දැන් අපෙන් ගත්තේ සල්ලි අපිත් එක තරහ වෙලා. මොකද වෙන්නේ? ඒ මුදලට තව බින්දු දෙකක් එකතු වෙලා ළඟම තියෙන ස්පිරිතාලෙට ඒ ගාන අන්න ගෙවන හැටි. දැන් මේකෙන් හිතන්න එපා හැමදේම කර්මය නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට කාට හරි කෙනෙකුට ලඩක් හැදෙලා ලොකු මුදලක් ස්පිරිතාලෙට ගිහලා බෙහෙත් ගන්නවා කියමුකෝ. නේද? හැමදේම කර්මය නෙමෙයි. ඒ වැරද්ද කරපු කෙනාට එහෙම වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුර හැමදේම කර්මය කියන්නේ නැහැ නේ. සියල්ලම පෙර කර්මය කියලා කියන්නේ නැහැ. හැම දෙයක්ම නෙමෙයි. ඒ වගේ කියවන්න වෙනවා අපි දන්නේ නැහැ. ඒ සාසරේ හැටි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මනුෂ්‍ය ආත්ම භාවයේ හිත බොහොම වටින දෙයක් ඒක. මේ හිත වෙනස් වෙන්න පුළුවන්, හිත විකෘති වෙන්න පුළුවන්. දැන් මේ සිතත් එක්කම එන කොටස් හතරක් තියෙනවා. හරිද? ඒ හතරට කියනවා වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා හතරක් තියෙනවා. ඔය එකම ඒ කියන්නේ වාහනයක අර තියෙන කොටස් ටික වගේ තමයි. දැන් අහන්න එපා වේදනාව කොහෙද හන්නේ කොයි හරියද තියෙන්නේ? සංඥාව කොයි හරියද නිකන් මේ ත්‍රිකෝණයක් වගේද? ඈ? සමචතුරස්‍රයක් වගේද සංඥාව නෑ. ලෝකේ බුදුවරුන්ගේ ඥාණයට පෙනිච්ච දේවල් ඒවා. දොස්තර මහත්තයෙක්ගෙන් අහුවොත් ඒගොල්ලන්ට කියන්න. අද එනකොට නේද දොස්තර මහත්තුරු සමහර ලෙඩ වලට බේත් කළා මොකද කරන්නේ? වැඩේ අතෙන් දාන්න. කාලයට හොඳ වෙන්න දෙන්න. ඇයි? බෙහෙත් වලට වැඩිය කර්මයේ බලගතුයි යාගේ. බෙහෙත් වලට අහන්න නැති ලෙඩ තියෙනවා. එකම බෙහෙතට කෙනෙකුට හොඳ වෙනවා අනිත් කෙනාට හොඳ වෙන්නේ නැහැ. අන්තිමට බැරිම තැන දොස්තර මහත්තයත් මොකද ඕක ඔහොම තියෙන දැන් ඇඳේ දාලා මැෂින් එකේ දාලා ඔහේ කරන් දෙන්නේ ඕක තමයි සංසාරේ ජීවිතේ ඕක තමයි. සමහර කර්ම තියෙනවා සල්ලිත් තියෙනවා ස්පිරිතාලෙත් අත ළඟ බෙහෙතුත් තියෙනවා. කර්මයේ තියෙන බලගතුකම නිසා අර ස්පිරිතාලට කියලා බෙහෙත් ටික අරන් බොන්න හිත දෙන්නේ නැහැ. ඒ සමහර කර්ම ඒවා අමුතු දේවල්. පින් කර්ම කුසල් හැම දෙයක්ම අපි හැම කෙනෙකුගේම පිටිපස්සේ
මේ දේවල් තියෙනවා. නමක් ගමක් ඇඩ්‍රස් එකක් නැති කර්මයේ නැමැති අධ්‍යක්ෂකවරයා හැම වෙලාවකදීම අපි කරන්නේ මොකද්ද කියලා බලාගෙන ඉඳලා හැන්දෙන් ගානට යාටම බෙදෙනවා. ඒ නිසා ඒක ඉක්මවා යන්න උත්සාහ කරන්න. බුද්ධ ධර්මයේ හරිය ලේසි. එක අතක ඇඟිලි ගන්නට 5යි තියෙන වැඩ 5යි. පන්සිල්. ඔය 5 රැක්කනම් අහසේ හිටියත්, පොළවේ හිටියත්, ගල් ගුහාවක හිටියත්, මහ මුහුද මැද්ද හිටියත් එයාට ගැටලුවක් වෙන්නේ නැහැ. සිල්පද 5යි තියෙන ඔය පද 5 රැකගත්තා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ මේක ආරක්ෂා කරගන්න. දිවි හිමියෙන් යුක්තව සිල්පද 5 ආරක්ෂා කරගන්නට උවමනා කරනවා. ඒ නිසා මේ අපේ සිතේ කොටසක් තියෙනවා විශේෂ කොටසක් සංඥාව කියලා. හොඳද? මේකෙන් කරන්නේ මොකද්ද? අඳුන ගන්න එක. යම් යම් දේවල් අඳුන ගන්න එක කරන්නේ මොකද්ද? සංඥාවෙන්. විඥාණයෙන් කරන්නේ මොකද්ද? දැනගන්න එක. දැනගන්නවා කියලා කියන්නේ එකක්, අඳුන ගන්නවා කියන්නේ තව එකක්. තේරුණාද මේක? දැනගන්නවා කියන්නේ මොකද්ද? දැන් කවුරු හරි කෙනෙක් ගෙදරට එනවා. ඔන්න ආව කියලා දැනගත්තා. ඊළඟ දවසෙත් එනවා. ඊළඟ දවසේ දැන් මොකක්ද වෙන්නේ? දැනගත් එක මොකක්ද වෙන්නේ? අඳුන ගැනීමක් වෙනවනේ. අන්න මේ පුද්ගලයා මෙයාගේ නම මේක, ඇඩ්‍රස් මේක අන්න අඳුනගත්තා. ඔන්න හඳුනා ගැනීම කරන්නේ සිතේ කොටසක් තියෙන සංඥා. ඔය සංඥාව කියන එක කෙනෙකුගේ විකෘති වෙලා උපත ලබන්න. දැන් සමහර සත්ත්ව කොටස් ඉන්නවා මේ සංඥාව කියන එක විකෘති වෙලාමයි තියෙන්නේ. අපි දැන් බල්ලෙක් ගමු, හැම සතෙකුම නෙමෙයි. බල්ලෙක් ගත්තට පස්සේ දැන් සමහර බලු වමනය කරනවානේ, බිමට වමනය කරනවා. වමනය කළා යනවා යන්න. ටවුන් එක පැත්තට ගිහිල්ලා ලොකු රවුමක් ගහලා මොනවද තියනවද, කණ්ඩ මොනවද තියනවද කියලා බලලා කොහෙවත් නෑ, වැඩක් නෑ ටවුන් එකේ, ගෙදරම යනවා කියලා. දැන් ආපහු හැරිලා මෙයා එනවා, ඒ ගෙදර පාර දිගේ එනවා. එනකොට එයා දාපු වමනේ ටික එයාටම අහුරනවා. දැන් මොකද කරන්නේ? කනවනේ නේද? හොඳ මේ තියෙන ෆ්‍රයිඩ් රයිස් මෙතනද කියලා කනවා. එයාම දාපු වමනේ එයාම කනවා. එයා දන්නේ නැහැ එයාගේ වමනේ කියලා. සංඥාව විකෘති වෙලා. ඒ වගේ මිනිස්සු ඉන්නවද නැද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකේ අඳුර ගන්න බැරි අමාරුම සතා කවුද? මානුෂයා. දැන් මේ බණහා ඉදියක පාටම ඔය කොහේ හරි මුල්ලක ඉඳලා එකපාරටම ගැරන්ඩියක් එනවා මෙතෙන්ට. අපි මොකද කරන්නේ? ආනේ ගැරන්ඩියකුත් ඇවිල්ලා කියනවද? දුවයිනේ ඔක්කොම, මමත් දුවයි. නේද? ගැරන්ඩියක් ආවත් අපි හිතන්නේ ණයේ පොළඟේ කුණ කටුවේ මාපිලෙක් කියලානේ. එහෙමනේ අපි ආහාර කුක් කොහෙම මරනවා, මැරුවට පස්සේ අනේ පව් ආහාර කුක්ෙක්නේ මරලා තියෙන්නේ, අනේ දියණයෙක්නේ කියලා පස්සේ තමයි දුක් වෙන්නේ කට්ටිය. හැබැයි ණයෙක් ආවොත් ණය අඳුර ගන්න පුළුවන් විෂ තියෙන්නේ පෙනේ දෂ්ට කරොත් මෙහෙමයි. ගෝනුස්සා විෂ තියෙන්නේ වල්ගේ දෂ්ට කරොත්. මදුරුවා විෂ තියෙන්නේ තුඩේ විද්දොත් මෙහෙමයි. ඒ සත්තු අඳුර ගන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරනවා න වන්න රූපේන නරෝ සුජානෝ න විශ්වසේත් ඉත්තර දස්සනේන. මහණෙනි ලෝකේ ඉත්තර දස්සන බාහිර උපයෙන් පිට පෙනුමෙන් හොයා ගන්න බෑ මිනිස්සයා. කඩේකට ගියත් හැඩට වැඩට පාටට ඉන්න ඉස්සරහා ඉන්නේ නේ. කැත විච්ච අලු විච්ච කළු විච්චයි පිටිපස්සේ ඉන්නේ. ඒගොල්ලෝ දාන්නේ ඉස්සරහට. දාන්නේ. ඇයි ඕනම කෙනෙක් ටක් ගහලා යනවා. වෙනද දැනීමක් ගත්තත් මේ බාහිර උපයට පිට පෙනුමට ලෝක මිනිස්සු හරිම කැමති. ඒකෙන් තීරණ වලට එන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක දැන් සමහර මිනිස්සු ඉන්නවා මේ තමන් ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් බලන්න මෙහෙම. ඔන්න ෆොටෝ එකක් පෙන්නනවා, ඇඩ්වාන්ස් මොන්රොකොල දෙකක් දෙනවා, වෙඩි තියලා එන්න. මොන්රොකොල දෙක සාක්කුවේ දා ගන්නවා, ඩෝන් ගාලා වෙඩි තියනවා, එනවා ඉතුරු කොටස ගන්නවා, මොන හරි කාලේ ඊළඟ ඕඩර් එක ගන්නවා. ඒත් මිනිස්සෙයි. දැන් පහුගිය කාලේ උන්නේ නැද්ද? දැන් අපිට ඔක් කරන්න පුළුවන්. නිකන් අපේ තේ හදනකොට කූඹියක් දානවා නේද? අපි ඇඟිල්ලෙන් අයින් කරන අයියෝ කූඹියක් කියලා දුක් වෙවිනේ අයින් කරන්නේ නේද? අයියෝ කූඹියකුත් වැටලා කියලා කොච්චර දුක් වෙනවද? ඉතින් ඒක තමයි ඕකම ඇතිනේ මේ බණහනගේ ප්‍රතිඵලය.
මිනිස්සු කියනවා බණ අහලා මොකටද? පින් කරලා මොකටද? ආගම දහම් මොකටද? ඔන්න ඕක ඇතින් ඉතින්. අර මිනිහයාට වෙඩි තියනෝනේ ඩෝංගාලා ගිහිල්ලා තුවක්කුව අරන් ගිහිල්ලා. කොහොම අපිට ඒක කරන්න බෑනේ. අපි කීයක් જાති හිතනවද? ඊළඟ භවය ගැන හිතනවා, භව ගානක් ගැන හිතනවා, මිනිස්සෙක් නේද? අපිට නිින්දයයිද? බත් කන්න පුළුවන්ද? ඔන්න ඕකම ඇති හැම ආගමක්. බුද්ධ ආගම විතරක් නෙවෙයි. ඕනම ආගමකින් කරන්නේ මිනිස්සෙක් හොඳ පැත්තට යොමු. ආගම වේදයක් නෑ. ගැටලුවක් නෑ. හැම මිනිස්සෙකුටම තමන්ගේ ආගමට අනුව ජීවත් වෙනවා නම් එයා ඒ වගේ අපරාධ කරන්නේ ඊගින්සත් වංචනික විදියට. දැන් මම දැක එක මිනිස්සේ කකුලේ තුවාලයක් එයාගේ ලොකු ලේ මේ මස් එළියට මතුවෙනකන් තුවාල පැහැවලා රතු පාට රෙදි කෑල්ලකින් වහගෙන මට ඇවිල්ලා පෙන්නුවා ස්වාමීන් වහන්සේ මේ තුවාලයක්. මෙයා මොකද කරන්නේ? මේ තුවාලේ පෙන්න ජීවත් වෙනවා. තුවාල ටිකක් හොඳ වීගෙන එනකොට මොකද කරන්නේ? නියපොත වලින් හොඳට කසලා ආපහු පහර. එයා හිතන්නේ ෂෝක් තුවාලේ මගේ වාසනාවට මේ තුවාලේ නැත්තම් මම ජීවත් වෙලා ඉවරයි. එයා හිතන්නේ මේ රත්තරන් තුවාලේ නැත්තම් මම. එයා හිතන්නේ මේ සංසාරේ මොකද්ද මේ මම කරන්නේ නේද? බලන්න මේ ඕන තරම් අත තියාගෙන අත නැති විදිහට ගමන යනවා. දැන් සංයුක්ත නිකායේ තියෙනවා අනම තග්ග සංයුක්ත. ඒ කියන්නේ මේ මොකද්ද? කෙලවරක් නැති ලෝකෙ. බුදුරු දැක්කා. ඒකේ එක සූත්‍රයක් තියෙනවා දුග්ගත කියලා. දුග්ගත කියලා කියන්නේ මොකක්ද? දැන් අපි වාහනයක කලර් ලයිට් එකක් ළඟ නතර කරාම වීදුරුවට තට්ටු කරන්න කී දෙනෙක් එනවදනේ? ඔය එක කලර් ලයිට් එකක් ළඟ ඉන්න එක්කෙනෙක් යකඩ කෑල්ලක් අරගෙන ඉන්නේ. මිනිස්සු බයට දෙනවා මේක හීරුවොත් එහෙම. යකඩ කුරක් අරගෙන ඉන්නේ. දැන් මම දවසක් දැක්කම මේ ඔරුගොඩවත්ත කලර් ලයිට් එකක අම්ම කෙනෙක් දරුවෙක් හම්බ වෙන්න. බඩ බූ මෙහෙම ඇවිල්ලා ඉස්සරහට. ගිනි කූට කව්වේ ඉල්ලනවා. දරුවෙක් හම්බෙන්නේ නම. ඒ අම්මා එහෙම මම දැක්ක අවුරුදු 2කට විතර පස්සේ කටුනායක කලර් ලයිට් එක ළඟ ඉන්නවා. ඒ කියන්නේ දරුවා තාම හම්බෙලා නැහැ. තේරුණාද? වංචනික දේවල් කරන හැටි බලන්න ජීවිතේ. එතකොට එයාට හිතෙනවද මම මේක කරන්න හොඳ නැහැ. පෙර පවක් නිසා මට මෙහෙමුනේ. මෙතනින් තව කොහෙද හිතෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒකට කියන්නේ සංඥා විපල්ලාස. මේ ජීවිතේට එනකොට මෙයා සංඥාව විකෘති කරන් ඉවරයි ජීවිතේ. තී තත්ත්වයන්ට අපි වැටිච්ච නැති එකම මේ බණහනකේ ප්‍රතිඵල. දැන් ලෝකේ වරම් බලන යුද්ධ නෙමෙයිද? ගිනි ගන්නවා ලෝකේ. දැන් ලෝකේ දියුණුම රට ගිනි තිබ්බේ නෑ ගිනි ගත්තා. ඉබේම ගිනි ගත්තා. කවුරුත් ගිනි දීපුවා නෙමෙයිනේ ඇමරිකාව. ඒ ගින්න ඒගොල්ලන්ට නිවන්න බැරි වුණා. ලෝකේ ධනවත්ම මිනිස්සුන්ගේ ගෙවල් පිච්චිලා ගියා. දැන් කෝ දියුණුව? ගින්නක් නිවා ගන්න මනින් බැරි මිනිස්සයා කොහොමද දියුණුවේ? බලන්නකො මේක කොහෙවත් තාමනේ. දැන් අපි බෞද්ධ රටක් වෙන මියන්මාරයත් ළඟදි හෙල්ලුණානේ. නේද? රටවල් කීපයක් තායිලන්තය ඇතුළු සම්පූර්ණ ගොඩනැගිලි කඩන් වැටෙන ස්වාමින් වහන්සේලා යට වුණා. ගොඩනැගිලි වලට යට වුණේ දැක්කලා ඇති. මම එක දර්ශනයක් දැක්කා. එක මිනිස්සෙක් මේ හරියට නිකන් ගල් ගොඩවල් වැටිලා කොන්ක්‍රීට් වැටිලා. දෙන්නෙක් ඇවිල්ලා අයින් කරනවා මේවා. අයින් කරනකොට එයා කියනවා එයා තාත්තා කෙනෙක්. එපා වැඩක් නැහැ මට මෙහෙම වෙන්න දෙන්න කියලා. ඇයි කියලා අහනවා. මගේ යටින් ළමයි දෙන්න අල්ලගෙන ඉන්න ඔලුවත් දෙක. ඒ ළමයි දෙන්න යට වැඩක් නැහැ මම මෙහෙම ඉන්න දෙන්න කියලා. මේ වගේ ජීවිත කීයකින් නම් බේරිලාද අපි අද මෙහෙම ඉන්නේ. ඉතින් බුදුහාඳුරේ එකයි කිව්වේ. කල්පනාවෙන් ජීවිතේ කටයුතු කරන්න. ජීවිතේ මොන අවස්ථාවන් ඉදිරිපත් වේද? අපි දන්නේ එන අවස්ථාව අපි හැමෝටම ගන්න සිද්ධ වෙනවා. අපි දන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ පෙන්වා දුන්න ඔන්න ලෝකේ මිනිස්සෙකුට ජීවත් වෙන විදිහ පිළිබඳව. දුග්ගත සූත්‍රයේ තියෙනවා දැන් අත් නැති කකුල් නැති නේද? අය ආවට පස්සේ අපි කීයක් හරි දෙනවා දීලා කියනවා නේ මටවත් කාටවත් මෙහෙමනම් වෙන්න පුරා කුඹියකටවත් මෙහෙම වෙන්න එපා කියලා දෙනවා කීයක් හරි. වෙන්න එපා නෙමෙයි කොහොමද දෙන්න ඕනේ?
මාත් මේ වගේම නේද? අත් නැතුව, කකුල් නැතුව පාරවල් වල ඕන තරම් ගියා කණ්ඩ ඇති කියලා හිතලා දෙන්න කියලා. වෙන්න එපා කියන කතන්දර වැඩක් නැහැ. වෙලා ඇති. දන්නේ නැහැ. මොකද හේතුව දැන් අපි මේ ජීවිතේ අවසන් වෙනකොට අපිට සිහිය නැති වෙනවා. කවුරු කොහොම කිව්වත්. වැඩ දෙකක් තියෙනවා. හැබැයි වැඩ දෙක හරියට කරොත් සිහිය පිටවන එකක් මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව හරියට වැඩුවොත් පුළුවන් දෙවෙනි එක මරණ සතිය. ඔන්න ඔය භාවනා දෙක හොඳට ප්‍රගුණ කරපු කෙනෙකුට පුළුවන් අවසාන මොහොතේ ටිකක් හරි සිහිය පිටවන්න. සෙසු කොටස් කීපයකට බෑ. කිසිම කෙනෙකුට සිහි කල්පනා දෙන්න. ඒ කියන්නේ මොකද්ද මෙතන වෙන්නේ? අපි මැරෙනකොට දැන් මැරෙනකොට මොන වගේද? දැන් අපි දන්නේ නැහැ නේ. දැන් මම එක පොතක දැක්කා මේ බුද්ධ ධර්මයේ තියෙන එකක් නෙමෙයි. මේ පස්සේ ලියවිච්ච පොතක දැක්කා කෙනෙක් මැරුණාට පස්සේ දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔන්න තමන්ගේම ශරීරය ඇඳක හරි ලෑල්ලක හරි දාලා තිනවා තමන්ටම පේනවා. පේනකොට ගෙදර අය අඬනවා කෑ ගහනකොට අපිත් කියනවා නෑ නෑ මේ මුකුත් වෙලා නෑ මට මම මේ හොඳට ඉන්නවා මුකුත් වෙලා නෑ කියලා ටික අඳුර වෙලා යනවා. අඳුර වෙලා කිසිම දෙයක් මතකෙට නැතුව නැත්තර පෙර භවයේ මතක නැති වෙනවා. දැන් ඔයගොල්ලන්ට මතකද කොහෙද ගියාත් හිටියේ කියලා නෑනේ. අහඹුලස ඔය මේ සුළු අවස්ථා විශේෂ අවස්ථා තියෙනවා එහෙම කියන ඒවා. නමුත් ඒවත් පොඩි කාලේ විතරයි කියන්නේ. ඒවා හරිම තොරතුරු නෙමෙයි. ඒවා වරදින්න පුළුවන්. ටිකක් කල් යනකොට ඒවා මතක නැති වෙනවා. මතක නැත. අඳුරු වෙලා යනවා. අඳුරු වෙලා ආපහු මුලින් ඉඳලා යනවා. දැන් මම ඔයගොල්ලන්ට කිව්වොත් මේ මාපහු ලෑස්ති වෙන පෙරපාසල් යන්න කියලා කැමතිද? කැමති නැහැ. වෙනවද නැද්ද? ඉස්සරහට පෙරපාසල් යන්න ඔක්කොම ලෑස්ති වෙන්නේ නැහැ. බෑග් ගරන් වතුර බෝතල් අරන් සපත්තු දාගෙන ඔක්කොම ලෑස්ති වෙන්න පෙරපාසල් යන්න ආපහු. සමහර අය මෙතන ඉන්නවා තව අවුරුදු 2කින් පෙරපාසල් යන්න කැමති. සමහරව අවුරුදු 10කින් යන්න පුළුවන්. තව අවුරුදු 15කින් යන්න පුළුවන් අය. ලෑස්ති වෙන්න. ආයි පෙරපාසල් යනවා. ඉතින් සසරේ හැටි ඔහොමයි. ඔක තේරුම් ගන්නගෙන ජීවත් වෙන්න ඕන. බුද්ධ ධර්මයේ කියන්නේ ඔකට දැන් ඔහොම කිව්වා කියලා දැන් මෙහෙම හිතන්න. දැන් ළමයෙක් කොන විභාගෙ ලියනවා. අපි තුමුක ඇඩ්වාන්ස් ලෙවල් කරනවා කියලා. දැන් මේ ළමයාගේ හිතට එනවා සිතුවිල්ලක්. මොකක්ද එන්නේ? මේ විභාගෙ ලියලා මේක පාස් වෙලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධි අරගෙන නේද? ඊට පස්සේ රස්සාවක් කරනවා. රස්සාවක් කළා මම විවාහ වෙනවා. විවාහ වෙලා දරුවෝ හදලා කවදා හරි වයසට යනවා. වයසට ගිහිල්ලා ලෙඩ වෙලා කවදා හරි මැරෙනවා නේද? මැරිලා මං ආපහු උපදිනවා කොහේ හරි. ආපහු ලියාපන්කො මේ විභාගෙ කියලා ඉතලා ලියන්න නැතු ඉන්නවා. වැඩේ හරිද වැරදිද? වැරදි. දැන් ගොඩාක් අය හිතන්නේ බුද්ධ ධර්මය කියන්නේ ඕක කියලා. විභාග ලියන්නේ නැතුව, නාන්න නැතුව, මූණ හොදන්න නැතුව, දාත් මදින්නෙත් නැතුව ඔහේ ඉන්නවා සියල්ල අනිත්. එහෙම එකක් නැහැ. බුදුහාමුදුරුවෝ තමයි පිරිසිදුවට පිළිවෙලට ඉගෙන ගන්න හැටි කිව්වා. දැන් ඕගොල්ලෝ කියවන්න සිංහලෝ සූත්‍රය. දැන් ගොඩාක් අනිත්‍ය දුක්ඛ අනාත්ම අනවශ්‍ය විදිහට ඔලුවට ගත්ත කෙනෙක්ට සිංහලෝවාද සූත්‍රය කියලා දුන්නොත් එයාට තද වෙන්න පුළුවන්. මේ මොනවද මේ කියන්නේ? නෝනා මහත්යට සලකන හැටි. මහත්ය නෝනට සලකන හැටි. මේ හාමුදුරුවෝ මොනවද මේ බණ වලට ඇවිල්ලා කියන්නේ? ඌව බණද? සමහරට කේන්ති යන්න පුළුවන්. හැබැයි එහෙම කේන්තියක් આવොත් කාවද අල්ලගන්න ඕනේ? මාව අල්ලගන්න එපා. බුදුහාමුදුරුවෝ අල්ලගන්න. බුදුහාමුදුරුවෝ ළඟට ගිහලා කියන්නේ ඇයි බුදුහාමුදුරුවනේ මේ සිංහලෝවාද සූත්‍රය දේශනා කරේ? නේද? ඔහොම සිතුවිලි වල ඉන්න අය ඉන්නවා. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඇයි ඒක? මතක තියාගන්න නිවනට මේ ඉන්න ගේ බාධා වෙන්නේ නැහැ. මේ කැරගෙන පෑන් එක කන කෑම පිඟාන යන වාහනේ බාධා වෙන්නේ. දැන් හාමුදුරුවෝ වෙනවා වාහනෙන් නේද? සමහරු හිතනවා මේ නිවන් දකින්න කල්පනාව යන වාහනේ. දැන් උන් හාමුදුරුවොත් එක්කම වාහනේ නිවන් දකින්න යනවනම් අන්න ප්‍රශ්නයක් ඒක. වාහනේ ගෑරේජ් එකට යනවා හාමුදුරුවෝ නිවන් දකින්න. ඕකයි ප්‍රශ්නේ. ඒවා ඔළුවෙන් අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂ 2ක් වටින ඇඳක නිදාගත්තත් කමක් නැහැ. ඇඳට ඇඳේ පාඩුවේ ඉන්න දෙන්න. දැන් උදේ පාන්දර නැගිටිනවා මේ පැය ගාණක් නිින්ද දුන්නා නේද? මේ ඇඳ මගේ ඇඳ ලක්ෂ 2ක් වටිනවා මටම තියෙන්න ඕන මේ ඇඳ කියලා වැඩට යනකොට ගන්නවා ඇඳ කරට. ඇඳ කරේ තියන් වැඩට යනවා. වැඩේ හරිද වැරදිද? වැරදි. ඇඳට ඇඳේ පාඩුවේ ඉන්න දෙන්න.
ඕන වෙලාවට කියලා නිදා ගන්න. ලක්ෂ ගානුවේ. නිින්දනේ වටින් පැදුරක් දැම්මත් නිින්ද යනවා. ලක්ෂ ගානක ඇඳ දෙකම නිින්ද යනවා ඉන්නවා. සමහර ලක්ෂ ගානක ඇඳක නිින්ද යන්නේ නැහැ. සමහරට පොඩි මේ පැදුරු කෑල්ලක් තියෙන මෙන්න නිදි හොඳ. සමහරු ඉන්නවා වැටුණු ගමන් නිින්ද යනවා ඉන්නවා. බැලුවොත් නැත්තම් නිදා ගන්නා ඉන්නවා. සමහරු බෙහෙත් බීලත් නිින්ද යන්නේ නැහැ සමහර අය. එක පෙත්තක් බොනවා නිින්ද යනවා කාලයක් ඒ පිට බීලෙ පෙත්තට හුරු වෙනවා. පෙත්ත දෙකක් බොනවා ඊට පස්සේ. දැන් දෙකට නිින්ද යන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි පෙත්තක් බොනවා. බෙහෙත් වලින් නිින්ද ගන්න අය ඉන්නවා. ජීවිතවල හැටි සංසාරේ කෙනෙකුගේ නිින්දට බාධා කරා නම් හිත රිදවනවනේ. දැන් සමහරු ගොඩක් ඉන්නේ හිත රිදවනයිනේ නේ. මොනවා හරි මොකක් හරි ඇදයක් කියනවනේ. අපෝ කැත වෙලා මහත් වෙලා කියලා හරි කියනවනේ. නාන්නේ ගඳයි කියලා හරි කියනවා මොනවා හරි. කවුරු හරි ලස්සන සුදු වෙලා ඉන්නකොට කියන්නේ නනේ ලස්සන වෙලා සුදු වෙලා කියලානේ. කවුරුත් කියන්නේ. කැත වෙලා මහත් වෙලා නම් කියනවා අයියෝ කැත වෙලා මහත් වෙලා. ඒ කියන්නේ හිත රිදවනවා. කෙනෙකුගේ හිත රිදවන්න එපා කවදාකවත්. මොන්නම හේතුවක් නිසාවත් වචනකින්වත් කිසිසේත්ම කිසි කෙනෙකුගේ හිතක් රිදවන්න එපා. මම කියන්නේ අපි වාඩි වෙනකොට උනත් මම වාඩි වෙන එක තව කෙනෙකුට බාධාවක් නම් එතන වාඩි වෙන්න. එතන වාඩි වෙන්න එපා. මොන්නම හේතුවක් නිසා. සිත් රිදවන එක තරම් භයානක අකුසලයක් මේ ලෝකේ කොහෙවත්ම නැහැ. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා මේ සසරේ මේ ප්‍රශ්න ගොඩාක්කට අපි මැදිහත් වෙලා ඉන්නේ. මේ ගොඩකට හේතුව මොකද්ද? පළවෙනි එක තණ්හා. දෙවෙනි එක මාන. තුන්වෙනි එක මොකද්ද? දිට්ඨි කියලා කියනවා. තණ්හා, මාන, දිට්ඨි. මේවට කියන්නේ මොනවද? නිස්සය ධර්මතා කියලා. නිස්සය කියන්නේ නිසා කියන එකට. නේද? දැන් අපිට කේන්ති ගියාම ওই නිසා කියන වචනේ කියනවද නැද්ද? මම මේ දුක් විඳින්නේ මගේ අම්මා නිසා, මගේ තාත්තා නිසා, මගේ දරුවෝ නිසා, මේ ඉඩම නිසා, ගත්තු වාහනේ නිසා නේ, මේ ගේ නිසා, මගේ අයියා නිසා, අක්කා නිසා, නංගි නිසා කියලා තියනවද නැද්ද? කියලා කියනවා. මට මෙහෙම උනේ අන්න අරය නිසා. කොහොම කියලා බැරිම තැන එපාම විච්චතන අපි කියන වචනය මොකද්ද? මට මෙහෙම උනේ තොපි නිසා කියලා කියනවා. අන්තිමට තද වුණාම කියන්නේ ඕක තමයි. තොපි නිසා තමයි මට මෙහෙම. ඔය නිසා කියන ඒවා බුදුහාමුදුරුවෝ කොටස් තුනකට දැම්ම. පළවෙනි නිසා නිස්සය තණ්හාව. තණ්හාව කියන එක හරි පුදුමයි. අපි හිතන විදිහේ තණ්හාවනේ ලෝකේ අමාරුම දේ තණ්හාව. තණ්හාව නැති කරගන්නන් දෙන්න ඕනේ මොකද්ද? දානේ. දැන් බෝසතාණන් වහන්සේ පාරමිතා පුරනකොට පටන් ගත්තේ දානේ. පාරමිතා ඔක්කොම ඉවරයි. තුසිත දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රය බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමිතා හරිද? 9ක් හරි. එකක් තාම නැහැ. ඒ මොකද්ද? ඒත් දානේ. දානේ සම්පූර්ණ නැහැ. ආරාධනා කරා නේද වෙස්සන්තර රජතුමා වෙලා ඉපදිලා සියල්ලම දන් දීලා දාණය සම්පූර්ණ කරගන්න කිව්වා. එතකොට පේනෝනේ පාරමිතා පුරනකොට පටන් ගත්තේ දාණයෙන් අවසන් කරේ ලේසි නෑ දාණය. අපි හිතන විදිය දාන නෙමෙයි ලෝකේ හරි පුදුම අමුතු විදිය දාන තියෙනවා. ඒ කියන්නේ මේ සිතේ තියෙනවා මම අර කලින් කිව්ව නේද සංඥා කියලා එකක්. ඔය සංඥා එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. එක ස්වභාවයක් තියෙනවා නිත්‍ය සංඥා කියලා. ඒකත් තණ්හාවක්. ඒ කියන්නේ මොකද හැම වෙලේම ස්ථිර දේවල් හොයන ගතියක් තියෙනවා. දැන් මේවා නැති කරන එක ලේසි නෑ. ඒකයි මං කිව්වේ. සියල්ල අනිත්‍යයි කියලා අපි දන්නවා. නමුත් අපි හැම දෙයක්ම ස්ථිර දේවල් හොයනව නේද? දැන් අපි කඩේට යනවා හිතමුකෝ අපි පොල් ගේන්න යනවා. ලොකු පොල් ගොඩක් තියෙනවා නේද? දැන් සියල්ල අනිත්‍යයි කියලා අතට අහුවෙන පොල් ගෙඩිය අරන් එනවා. නෑ එතනට කියලා හොල්ලලා තට්ටු කරලා උඩ දාලා එතන තියෙන හොඳම පොල් ගෙඩිය තමයි අපි ගන්න. නේද? දැන් අපි ගන්න වාහනයක්. වාහනේ ගත්තට පස්සේ ආ මොකද්ද බලන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන් දෙක නෙමෙයි විකුණ ගන්න පුළුවන්ද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් තියෙනවා ගත්ත ගමන් බලන්නේ මේක විකුණන්න පුළුවන් දෙක පාවිච්චි කරන කතන්දර නෑ ස්ථිර දේවල් හොයනවා ඇඳුමක් ගන්න කියත් මොකක් මේකත් හිතේ තණ්හාවක් දැන් පේනවනේ මේවත් නැති වෙන්න ඕනේ නිවන් දකින්න ඒකයි ලේසි නැත්තේ දැන් මම මෙතන ඉන්නේ ඕගොල්ලෝ ඔතන ඉන්නෙත් අපි දෙගොල්ලටම මේක කරගන්න අමාරුයි ඒ නිසා උත්සාහ කරන්න ඕන තණ්හාව කියන එක.
දැන් ඔය සමහර වෙලාවට නේද දැන් සමහර අපිට පුළුවන් එළවලු හොදි වෑංජන ටිකක් කාට හරි දෙන්න පුළුවන් නේද? අපි පුරුදු වෙලා තියෙන ඕන තරම් මෙතන දන් දීපු අය ඇති. බත් වේලා එළවලු හදලා ආයේ අත්වලින් ස්වාමීන් වහන්සේලාට නේද? එන යන අයට ඕන තරම් දන් දීපු අයනේ මෙතන ඉන්නේ. මතක තියාගන්න. නොදීපු දේ අහිමි වෙනකොට ලොකු තණ්හාවක් හිතට එනවා. ලොකු තණ්හාවක් අපි දීපු නැති දෙයක් අහිමි වෙනවා. දැන් මේ මිතන් දැන් ඔන්න ඕගොල්ලෝ මෙතන බණ අහන්න ගොඩක් අය ඉන්නවනේ. දැන් බණ අහලා ඉවරලා සංග්‍රහයක් තියෙනවා නම් ඒකත් භුක්ති විඳලා ගෙදර යනවා. ගෙට හොරු පැනලා මොකද කරලා තියෙන්නේ? බත් මුට්ටිය හොරා කාලා. ලොකු ප්‍රශ්නයක් නෑ නේද? බත්නේ කාලා තියෙන්නේ නේ. ඉතින් බණක් ඇහුව එකේ ඔන්න ඔහෙ දානයක් දුන්නා කියලා හිතාගමුකෝ කියලා සාදුකාර දීලා නේද? නිවන් පිණිසම හේතු වේවා කියන්නත් පුළුවන් නේ. බත් ටිකනේ කාලා තියෙන කමක් නෑ ඔන්න ඔහෙ කාපු දෙයක්. ඒත් එක්කම ඕගොල්ලෝ ගෙදර යනකොට මම මේ උදාහරණෙට කියන්නේ අර එහා ගෙදර එක්කෙනා අඟල් අඩියක් විතර මෙහාට අල්ලලා වැට ගහලා තියනවාද දැන් මොකද ඉතින් කමක් නැහැ බණක් අහලා ආපු එකනේ අමා මහ නිවන් පිණිසම හේතුවා කියනවාද නිවන් නෙමෙයි අවුලුවා කියන්න හිතෙනවා ඒක ගන්නවා මෝල් ගහ නේද පොලිසිය යනවා පොල් ගහනවා ඇයි එළවලු හොදි වෑංජන දුන්නට තාම මහ පොළොව දීලා පුරුද්දක් නෑ මහ පොළොව අහිමි වෙනකොට මෙන්න මේ ආස්සේ ඉඳලා උතුම් තරහක් එනවා. ඒකත් දීලා පුරුදු වෙන්න. ලේසි නෑ දෙන එක. ඒකයි මම කිව්වේ පටන් ගන්නකොට කිව්වේ අතහරින එක ලේසි නෑ නේද? යල්ලා අතහැරපු දර නිදහස. ඒකට ටික ටික යන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. කුසට එන දරුවෝ දෙන්න. දැන් බලන්න අපේ ජීවිතවල මේ දැන් අපි මම මේ අඩුපාඩු කියනව නෙමෙයි. අපි හැමෝම නේද ජීවිතය අපි විවාහ වෙනවා නේද දැන් පවුලකට දරුවෙක් උපදින්න හදනකොට ආච්චිලා සීයලා ඔක්කොම ලෑස්ති වෙනවා පොල් කටු සුද්ධ කරගෙන බේසන් ගෙනල්ලා රෙදි මහගෙන නේද කොච්චරනම් ලොකුවට ලෑස්ති වෙනවද ඉතින් බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරලා යන දවසේම රාහුල කුමාරයා ලොකුවට ඔලුවට ගත්තේ නැහැ හිතුවද අද යන්න හොඳ නැහැ ලබන සතිය සිකුරාද යනවා අද මේ බබා හම්බෙච්ච දවස කියලා හිතුවද නෑනේ ගියානේ. ඒ ගියේ කොහොමද? සසරේ පුරුදු කරා. දරුවා දන් දීලා පුරුදු කරා. මහ පොළොව දන් දීලා පුරුදු කරා. මේ ශරීරයම අන්තිමට දන් දීලා පරමත්ත පාරමිතාව කියන්නේ ශරීරයම දන් දුන්නා. සස ජාතකය, දහම්සොඬ කතාව, ව්‍යාග්‍රී ජාතකය. ඔන්න ස්ථාන තුන. මේ ශරීරයම දන් දීපු අවස්ථා. කීවල බලන්න. දන් දීලා පුරුදු කරා සසරේ අතහරින්න. ලේසි නෑ. ඒකයි මම කිව්වේ. සිතේ අමුතු තණ්හාවල් තියෙනවා දෙක මිනිස්සෙකුට කේන්ති ගිහිල්ලා ගියාලු සියදිවි විනාසා ගන්න. ජීවිතේ නැති කරගන්න හන්දියට ගියාලු. ඉතින් මුදලාලි මහත්තයාට කිව්වලු මට ජීවිතේ නැති කරගන්න ඕනේ බෙල්ල වල දාගන්න මේ ලාභෙට කඹයක් එහෙම නැද්ද කියලා කිව්වා. දැන් මිනිහා කඹේට වියදම් කරන්න ලෝභයි. ජීවිතේ නැති කරගන්න ඕන කඹේට වියදම් කරන්න ලෝභයි. ලාභෙට කඹයක් හොයනවා. මුදලාලි මහත්තයා මේ වගේ ලෝභයෙක් කියලා ලාභෙට දුන්නලු දිරච්ච කඹයක්. දැම්මලු ගහට පැන්නලු කකුල කැඩනලු. කඹේට වැඩිය කකුලට වියදම් කරන්න උනා. දැක්ක නේද තණ්හාව? එක එක තණ්හාවල් ජීවිතවල තියෙනවා. දැන් ඔතනදී ඔය ළඟදී මම එක පොතක් කිව්වා අජාන් බ්‍රහ්මවංශව හඳුනන පොතක තියෙනවා මේ කරදරකාරීන් මැද නිදහසේ ජීවත් වෙන්නේ කොහොමද? හොඳ පොතක් ඒක. ඒකේ තියෙනවා අපි කිසි කෙනෙකුට අහුවෙච්ච නැති අමුතුම විදිහේ තණ්හාවක් ගැන. ඒ කියන්නේ හාමුදුරුවෝ පොතේ ලියනවා මේ ධර්මයේ ඉගෙන ගන්න පුළුවන් මේ පරිසරය දිහා බලනකොට. නේද? තමන්ගේ ඇස් දෙකෙන් මේ ලෝකෙ දිහා අපි බලන්න ඕනේ. දැන් අපි යනවා ට්‍රිප් එකක්. විනෝද ගමනක් යනවා නුවරඑළිය යනවා කියමුකෝ. බස් එක නවත්තන ලස්සන දියැලක් තියෙනවා. බස් එකෙන් බහැලා අපි දියැල ළඟට යනවා. ඊළ මොකද කරන්නේ? ගොඩක් තරුණ කට්ටිය මේක කරන්නේ ගන්නවා ෆෝන් එක අතට අල්ලනවා දියැල්ල අගේ ඉඳලා මුලට හොඳට. දියැල්ල අල්ලලා ෆෝන් එක අරන් බස් එකේ වාඩි වෙලා ෆෝන් එකෙන් දියැල්ල බලනවා. වැඩේ හරිද වැරදිද? වැරදි. නේද? ෆෝන් එක අල්ලලා බීසි කරලා දාන්න. Tamanට බලන්න ඇස් දෙකෙන් දියැල්ල පුරුදු වෙන්න මේ වැඩේ. අනුන්ට බලන්න එපා දියැලි. Tamanට මම හැම වෙලේම හැමෝටම කියන්නේ රස කෑමක් හම්බුනොත් මොකද කරන්නේ? අපි මේක කන්නේ නැතුව කෙල ගිල ඉන්න එපා. අරයට කෑල්ලක් තිබ්බනම්, මෙයාට කෑල්ලක් තිබ්බනම් කියන. Taman කන්න. පළවෙනිම කොටස හැන්දක්
තමන් කන්න. ඉස්සෙල්ලා තමන්ට ජීවිත කාලෙම මේ අනුන් ගැන හිතන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඉස්සෙල්ලාම මේ පින මට. බුද්ධ ධර්මයේ කියන්නේ ඒකට මේ පින් කරගන්නේ මට. ඒ නිසා රස කෑමක් හමුනොත් ඉස්සෙල්ලා තමන් කන්න ඒක රස විඳලා බලන්න. ඒ වගේ තමන්ගේ ඇස් දෙකෙන් හොඳට දියැල්ල අගේ ඉඳලා මුලට බලන්න. පස්සේ අන්තිමට ෆෝන් එකට අල්ලගත්තට කමක් නැහැ. දැන් අපිට ඕමනාව තියෙන්නේ මොකද්ද මේක? අපිට බලන්න මේ ෆෝන් එකට අරන් ෆෝන් එකෙන් කොළඹ ඉන්න එක්කෙනාට පෙන්වන්න ඕනේ දියැල්ල. මේක Facebook එකට දාන්න ඕනේ. අපි අහවල් දියැල්ලත් බැලුවා, අහවල් කඩින් කෑවා. නේද? කාපු බීපුවා දාන අයත් ඉන්නෝනේ. දැන් හිතන්න සමහර අය ඉන්නවා ගලදාරි හෝටලෙන් හැමදාම කනයි. ওই මිනිහා දැම්මනම් ඕක. හැමදාම ෆොටෝ ගහලා දාන්න වෙනවා. නේද? ඉඳලා හිටලා හෝටලෙට ගිහලා කාපු කෙනා මේක ගහලා දාලා ඔක්කොම හැමතැනම දානවා. ඒ නිසා මේ තමන් කරන දේ අනුන්ට පෙන්වන්න යන්න එපා. පින්කම් නෙමෙයි මම කියන්නේ. ඔය නේද? මුහුදු වෙරළට ගියත් ඒකත් දානවා. තමන් මේ ගොඩාක් මේ ලෝකේ ඉන්නවනේ තමන්ගේ දුක හංගගෙන තමන් සන්තෝෂින් ඉන්නවා කියලා අනිත් අයට පෙන්වන්න උත්සාහ කරන අය ඉන්නවා. හැබැයි හරිම දුකින් ඉන්නේ ඕනට වැඩිය ඔය තමන් සන්තෝෂයෙන් ඉන්නවා කියලා අනිත් අයට පෙන්වන්න හදනව නේද? එයා තමයි වැඩිපුරම දුකින් ඉන්නේ කියලා. ඒ නිසා ගස් කොළන් දිහා බලනකොට ඒ බ්‍රහ්ම වංශ හාමුදුරුවෝ කියන හොඳ පාඩමක් අපිට කියලා දෙනවා. ඔය ගස් කොළන් වල එහෙට මෙහෙට පියාඹන කුරුල්ලෝ ඉන්නව නේද? අපි තුමු අපේ රටේ දෙමලිච්චෝ, බට්ටිච්චෝ, කොණ්ඩ කුරුල්ලෝ ඉන්නේ නේ. දැන් බලන්න මේගොල්ලෝ හරිම නිදහසේ නේද පියාඹන්නේ. දැන් ඔය එක කිරිල්ලියෙක්වත් ගේ අතේ කොහේ හරි පිහාට්ටක හරි එල්ලගෙන යනවද හෑන්ඩ් බෑග් එක. හෑන්ඩ් බෑග් නෑ. දැන් අපි හැමෝටම හෑන්ඩ් බෑග් තියෙනවනේ. මොකක් හරි බෑග් එකක් හරි පර්ස් එකක් හරි මොකක් හරි තියෙනවා. බණ කියන මටත් බෑග් එකක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්නවා, කාමයේ හැසිරෙනවා, ටික කලක් යනකොට අර කිරිලි බිත්තර දාන්න කිට්ටු වෙනවා. බිත්තර දාන්න කිට්ටු වෙනකොට අර ජෝඩුව මොකද කරන්නේ? කූඩුවක් හදනවා. ඔය සත්තු සර්පයන්ට එන්න බැරිද කියලා විතරයි බලන්නේ. මේ කූඩුවට නයි පොළොංගුන්ට එන්න බැරිද? අනිත් කිසිවක් බලන්නේ නේද? දැන් අපි ගයක් හදන්න යනකොට හට්ටි වල වැලි පුරවලා, මුට්ටි වල වැලි පුරවලා, පුහුල් ගෙඩි එල්ලලා, පඹියෝ එල්ලලා, නූල් ඇදලා නේද? යත් ಜಾති කරලාද ඒක හදාගන්න. ඉතින් අපේ හිත තමයි. අපේ හිතේ ප්‍රශ්නයක් ඒක. ඒත් ඉඩමේවත්, ගේවත් කිසිම දෙයක නෙමෙයි. මේකේ කූඩුව හදලා ටික කාලයක් යනකොට කිරිලි බිත්තර දානවා, කටුවෙන් පැටව එළියට එනවා. අර ජෝඩුව හොටෙන් පණු කැදිලි ගෙනත් කවලා ලොකු කරනවා. මේගොල්ලන්ගේ තියෙනවා ටෙස්ටින් පීරියඩ් එකක්. ඒ කියන්නේ මොකද්ද? පියාඹන්න පුරුදු කරනවා. ඒ කියන්නේ මේ ඔය කූඩුවේ ඉඳලා පියාපත් ගහලා චටස් ගාලා බිමට වැටෙනවා. ජෝඩුව හරි සැරයි එහෙට මෙහෙට කරලා කොහොම හරි අර පැටවුන්ට පියාඹන්නත් පුරුදු කරනවා. යම්කිසි වගකීමක් දරනවා. දැන් අර පැටවුන්ට පියාඹන්න පුරුදු වුණාට පස්සේ අර මහා ජෝඩුව මොකද කරන්නේ? හොඳ තැනකින් කටයුත්තක් කරලා දෙනවද? නෑ නිබුලා ඵලයල්ල ඕනහකින් කටයුතු. අපේ වැඩි ඉවරයි. බ්‍රහ්ම වංශ හඳුරෝ කියනවා පුළුවන් නම් එහෙම ඉන්න බලන්න. ලේසි නෑ හිටියොත් හරි. අපි කරන්නේ මොකද්ද? අපි උගන්නලා සල්ලි දාලා පොත්වලට දාලා කවලා බෙහෙත් පොවලා ඔක්කොම කරලා රස්සාවලුත් හොයලා දීලා අපි පණ යනකම් බලන් ඉන්නවා විවාහ. නේද? විවාහ වුණාට පස්සේ ඒත් අපිට නිින්ද යන්නේ ගන්නව පොනේ. කෝ තාම නැද්ද? කෝ බං තාම නැද්ද? තාම නැද්ද බං? මොකද්ද මේ? ඒගොල්ලන්ට ළමයි හම් වෙනකම් අපිට නිින්ද යන්නේ. ප්‍රශ්න ගොඩාක් අපි දාගෙන එකතු කරගෙන වැඩි කරගෙන. එතකොට බ්‍රහ්මවංශ හඳුරගෙන පුළුවන් නම් අතනින් නතර වෙන්න. පාර පෙන්නන්න. දැන් මම දැක්ක එක දවසක් අම්මා කෙනෙක් බෝධිය නාවනවා. මම මේ මළුවට එනවා කීයේ දැන් නාවනවා. මම මොකද පුතාට අපලයි. වයස කී මේ එක තැනකින් කියලා පුතාගේ වයස ගානට බෝධිය නාවන්න කියලා. පාසකම්ම ලෝවනේ කරන්නේ. කොහෙන් හරි කියනවා එකක් ගෙනල්ලා ඒක කරනවා බෝධිය. මම පුතාට වයස කීයද? අවුරුදු 35ක් වෙනවා. ඒතර පැන් කාල 35ක් නාවන්න යන්නේ. මම කිව්වා දැන් අම්මා මෙතන ඉඳලා මේ බෝධියට මේ යනවා කී පැන් කාල නාවනකොට මට වෙන්නේ වෝටර් බෝඩ් එකට එනවා කී වතුර බිල් ගන්න. නේද?
ඉතින් ඒක නිසා අපි ඒ වැඩේ කරන්න එපා. බුදුහාමුදුරු දේශනා කරනවා පාර පෙන්නන්න. ඕනම කෙනෙකුට පාර පෙන්නන්න. මෙන්න පාර ඕන්නම් යන්න නැත්තම් නික. අර කුරුල්ලයි කිරිල්ලයි වගේ මුල් ටික කරලා දෙන්න. එතනින් එහාට පාරවල් පෙන්නන්න. එහෙම පෙන්නන්න නැතුව බලහත්කාරයෙන් මේක යකා බැඳගත්තා වගේ කරන්න ගියොතින් මානසික පීඩාවල් වැඩි වෙයි. ප්‍රශ්න වැඩි වෙයි. හැම කෙනෙකුම සන්නද්ධ වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ මෙන්න මේ කාලේ වෙනකොට මට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. හැමෝම මේක හදාගන්න. සැලසුම් කරගන්න ඕනේ. එහෙම නැති වුණොතින් එහෙම නැති තැන්වල ප්‍රශ්න, ගැටලු, නොයේක් දේවල් මතුවෙන්න පුළුවන්කමක් නැහැ. එතකොට මම මේ කිව්වේ බ්‍රහ්මවංශ ආඳුරු කියනවා මේකත් හිතේ තියෙන එක්තරා විදිහේ තණ්හාවක්. පුද්ගලයන්ට ඇති කරගෙන තියෙන තණ්හාව. නිසා තණ්හාව කියන එක ඉවර වෙන්නේ නැහැ. දැන් තණ්හාවෙන් මැඩුණු කෙනා ජීවිතේ විනාශ කර ගන්නවා. දෙක තමයි මාන කියලා කියන්නේ මොකද්ද? මනින එකනේ. දැන් ඔය මාන්නේ මට තියෙනවද නැද්ද? මටත් තියෙනවා මාන්නේ. මේ බණ කියන මට මාන්නේ තියෙනවා. ඔය අයට නැද්ද මාන්නේ? ඔය අයටත් තියෙනවා. අපි දෙගොල්ලොටම මාන්නේ තියෙනවා. නේද? දැන් මම මේ බණට එනකොට කවුරු කිව්වොත් එහෙම මේ අද බණ කියන්නේ යන්න කිව්වොත් මොකද වෙන්නේ? මම යනවනේ නේ. යන්න හදනකොට කොහොත ආහා කමන්නේ ආපු එක ඔන්න ඔය කියලා යන්න කිව්වොත් එහෙම මං එයිද? මං එන්නේ නැහැ. එහෙම කොහොමද ආයි යන්න කියනවා එන්න කියනවනේ. හරිනම් අපි එන්න ඕන. හැබැයි එහෙම එන එක ලේසි නෑ. මොකද බුදුහාමුදුරුව අර ආලවකගේ භවනේ බණ කියනවනේ. දැන් මේ හරි බුදුහාමුදුරුව කවුද කියලා හරියට තේරුම් ගන්න. බුදුහාමුදුරුව කවුද කියලා හරියට තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට ලේසි ජීවත් වෙන්න. බුදුහාමුදුරුව මෙහෙම බණ කියනවා ආලවකගේ භවනේ. බණ කියනකොට ආලවක එනවා තද වෙනවා නේද? කාරණා තුනකට තද වුණා. එකක් මන් නැති වෙලේ ආපු එක. අනිත් එක මේ මදියට මගේ පුටුවේ වාඩි වෙච්ච එක. හොඳටම තද වුණා මගේ බිරින්දෑවරුන්ට තමයි බණ කිව්වේ. තද වෙච්ච පාර කිව්වේ මොකද්ද? නික්ඛම සවනාති. බහින්නකෝ දොට්ට. සාධාවසෝති භගවා. අනේ හොඳයි බොහොම හොඳයි කියලා කියන්නේ. දැන් අපිට පුළුවන් දෝ කරන්න. දොර ළඟට එනකොට පවිස මහා කමන්නේ ආපු එක ඔන්න කියලාම යන්නකො. ආයෙ වෙල වාඩි වුණානේ. වාඩි වෙනකොට ආයෙ නික්කම ආපහු බහැපන් එළියට කිව්වා. ආපහු ගියා. මේ ආලවක සූත්‍රයේ තියෙන එකක් මේ කියන්නේ. කෝ අපිට ඕවා කරන්න පුළුවන්ද? දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත දිනව පංච වග්ග දායක කියන බමුණගේ ගෙදරට. බමුණ කාලත් ඉවරයි බැමිණි උයලත් ඉවරයි. අනේ බුදුහාරණේ හරි වෙලේ කාලත් ඉවරයි උයලත් ඉවරයි මොකද කරන්නේ පිඟාන්නම් ඉතින් ඉතුරු වෙච්ච ඉඳුල් ටිකක් නම් තියෙනවා. හොඳයි ශ්‍රමණ බවත් ගෞතමයන්ට මුලත් කැපයි මැදත් කැපයි අගත් කැපයි කියලා ඉඳුල් ටික දාගෙන වැළඳුවා. කවුද? බුදුහාමුදුරුවෝ. දැන් අපිට පුළුවන් දෝ කරන්න. දැන් අපි මගුල් ගෙදරකට යනවා ටිකක් පරක් වෙලා යන්නේ නේද? අනේ ඉතින් පොඩ්ඩක් පරක් වුණා වැස්ස නිසා කියනකොට මගුල් ගෙදර අනේ බලන්නකො ඔක්කොම ප්ලේට් ගන්න ඔක්කොම ඉවරයිනේ මේ ඉඳුල් ටික තියෙනවා දෙන්නද කියලා මොකක් ගන්න තියෙන්නේ. බලා කවුරු කියලා හිතුවද අපි ඉඳුල් කන්න පරම්පරාව තනතුරු නේද ඔක්කොම වෙවිලා තද වෙලා නේද? බැලුවද හැම වෙලේම හිතන්න අර පෙරළුණු පිට හොඳයි කියලා. දැන් ඉඳුල්පත් කන එකෙත් වාසියක් තියෙනවා මොකද්ද? පුළුවන් නම් කියන්න බලන්න. මොකද්ද වාසිය? අනන්න ඕනේ අනලා තියෙන්නේ. ගත්ත කෑවා. නේද? අනන්න ඕනේ. ඒ නිසා මානය කියන එක හරි කරදරයි. දැන් අපි මගුල් ගෙදරකට යනවා නේද? අපි මගුල් ගෙදරට එතන ඉඳලා තියෙන එකක් කාලා ඉන්නේ නැහැ නේ. උස මනිනවා, පාට මනිනවා, කොණ්ඩේ මනිනවා, සපත්තු මනිනවා, සෙරප්පු මනිනවා, ආපු වාහනේ මනිනවා, ළමයි ගාන මනිනවා, තට්ටු එකද දෙකද කියලා මනිනවා. බලන්න කොහොම කරදරයක් නෙමෙයිද කියලා. ඒකනේ බුදුහාඳුරු මේව අයින් කරගන්න කිව්වේ හිතවලින්. හරිම කරදරයක් ඒක. ඒත් එක්කම මතක තියාගන්න වැඩි පුරමමානේ තියෙන්නේ තමන්ගෙමයි ඉන්න තැන්වල කියන එක මතක තියාගන්න. අඳුරන්නේ නැති, දන්නේ නැති අය ඉන්න තැන්වල මානේ නැහැ. තේරුණාද මේක? දැන් කාට හරි පැදුරක් දෙනවා අන්නර හන්දිය දාලා නිදාගන්න කියලා. මේ මෙතන හන්දිය. කැමතිද? පැදුරක මේ හන්දිය දැක්කොත් ඉවරයි. නේද? පරම්පරාවටම අවනම්බුවක්. ෆොටෝ ගහලා Facebook දැම්මොත් ඊට වැඩිය අවනම්බුවක්. හතර විලි ලැජ්ජාවයි කියලා. ලැජ්ජාවක් එනවනේ.
එයාට ඒ පැදුර එහෙමම දෙනවා අර ඕස්ට්‍රේලියාව හන්දිය දාලා බුදිය ගන්න කියලා. දැන් මොකද වෙන්නේ? මෙන්න බුදි. ඇයි අඳුරන අය නෑ. මම මේ කියන එක හොඳට හොයලා බලන්න. මම මේ ඇස් වලින්ම දැකපු දේවල් කියන්නේ. ඒ නිසා මම කියන්නේ මාන්නේ Tamanගෙම ඉන්න තැන්වල වැඩි. ඒ වගේම තමයි මාන්නේ වැඩි වුණොතින් වැඩිපුරම යා කරන්නේ Tamanට ඕන එක නෙමෙයි. අනිත් අයට ඕන එක. දැන් ඔයගොල්ලෝ ගයක් හදා ගන්නවා. ගේ ඇතුලේ නාන කාමරයක් තියෙනවා නේද? ඒකේ අර රුපියල් 850ට 1500ට පොඩි ප්ලාස්ටික් ෂවර් එකක් ඇති ගෙදර හිට ඇති. මාන්නේ ඔලුවට ආවම 30000ක විතර නයිපෙනේ වගේ ෂවර් එකක් හයි කරනවා. දැන් මේකේ වතුර එන්නේ නැහැ. බේසමක් මෙහෙම යටින් තියලා ප්ලාස්ටික් කෝප් එකකින් නානවා. බාත්රූම් වල මාන්නේ වැඩිපුරම තියෙන බාත්රූම් වල. ගන්න බැරි වියදම් කරගන්න බැරි අනවශ්‍ය පිටින්ස් ගලන නේද? මේවා හයි කරගෙන දුක් විඳිනවා. ගෙදර හිට ඇති ප්ලාස්ටික් ටැප් එක. ඒ නිසා මාන කියන්නේ නිශ්චය ධර්මයක්. මේවා හැම දෙයක්ම නිවනට බාධායි. නැත්තම් බුදුහාඳුරු දේශනා කරන්නේ. දිට්ටි කියලා කියන්නේ වැරදි දැකීම. තමම් පිළිබඳව. ඒක ටිකක් ගැඹුරුම කාරණාවක් මම ඉතා කෙටියෙන් කියලා දෙන්නම්. දැන් අපි හිතමුකෝ දයාවතී කියලා එක්කෙනෙක් ඉන්නවා නේද? සෝමපාල කියලාත් එක්කෙනෙක් ඉන්නවා කියමු. මෙයා දයාවතී මෙයා සෝමපාල. ඔය දයාවතීගේ මුල්ම ස්වභාවය කොහොමද? අම්මා කෙනෙක් කුස ඇතුලේ පුංචි මස් වැදල්ලක් නෙමෙයි මෙතන හැමෝම එහෙමනේ නේද? බණ කියන මමත් එහෙමයි. මේ අම්මා කෙනෙකුගේ කුසේ චූටි මස් පෙන්දක්. දැන් මේ මහ විශාලෙට හිටියට. සෝම්පාලත් එහෙමයි. දැන් මේක හැදෙන්නේ කොහොමද? බුදුහාමුදුරු දේශනා කරනවා මාතා උතුණී හොති මාතා පිතා සන්නිපතිතා හොಂತಿ. මව ඍතු වෙලා තියෙන්න ඕනේ. අම්මා තාත්තා දෙන්න සංසර්ගය දෙන්න ඕන. මේ දෙක වෙනකොට මව් කුස තුල හැදෙනවා කලලයක්. ඒ කියන්නේ ශුක්‍රාණු ඩිම්බ දෙක එකතු වුණාම හැදෙනවා මොකද්ද? යුක්තාණුවක් හැදෙනවා. නිකම් මස් වැදෙල්ල විද්‍යාත්මකයි ඒක. ඔය මස් වැදෙල්ල හැදෙනකොට ඕක තුල අභිධර්මයට අනුව කාය දශක, වත්තු දශක, භාව දශක කියලා දශක තුනක් තියෙනවා. කාය දශක 10යි, රූප 10යි. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය කාය ප්‍රසාදය. ඊළඟට වත්තු දශක කියලා කියන්නේ ප්‍රධාන වස්තුව හෘදේ වස්තුව ඇතුළේ මේ තියෙන ඇස කන නාසය දිව ඔය මස් වැදෙල්ල හට ගන්න. ඕක සම්පූර්ණ වෙනකොටම කාම ලෝකේ මෞකසක් තුල රූපස්කන්ධේ හරි. සමහර ඒවා අපිට තේරුම් නැතුණාට කමන්නේ. රූපස්කන්ධය හරි වෙනකොට ඒක තුලට එනවා කොහේවත් නැති සිතුවිලි ටික. ඒකයි ගන්ධබ්බෝ පච්චපට්ඨිතෝන්ති කියලා. ගන්ධබ්බෝ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. දැන් ওই සමහර ගෙවල් වල මරණය මෙහෙම තියාගෙන මිනිස්සු අඬනව නේද? අඬන ගමන් ඒගොල්ලෝ හිතනවා දැන් මේ අම්මා කොහේ හරි නම් බලන් ඇති. තාත්තා දැන් බලන් ඇති අපි අඬන දිහා කියලා බලන් ඇති කියලා හිත අඬන. එහෙම බලන් ඉන්නවද? කවුරුවත් බලන් ඉන්නේ නැහැ. භූතේ පෙරේතෙක් වුණත් බලන් ඉන්නවා. يعني භූතේ පෙරේතෙක් වුණත් යවටම ඉන්නවා. හොඳට පින් කරගත්ත කෙනෙක් නම් බලන් ඉන්නේ නේද? අපි සමහර වෙලාවට අපේ ඥාති අපිම භූතෙක් කරලා ඉවරයි. එහෙම වෙනවා. අපේ ඥාති අපිම පෙරේතෙක් කරලා ඉවරයි. තාම ඉන්නවා කියනවා. ගියවට ඉන්නවා කියනවා. බලන් ඉන්නවා කියනවා. නේද? එහෙම එකක් නෑ මේ භවයේ කොහෙවත් මේ නැවතිලා විනාඩි 5කට 10කට පොඩ්ඩක් ඊළඟ එන එහෙම කතන්දරයක් නෑ. මෙතනින් අතහරිනකොටම තව තැනක් අල්ල ගන්න එච්චරයි. ලෝක 31ක් තියෙනවා. ලෝක 31කින් එකකට යා යුතුයමයි. අන්තරා භවයේ අතරතුර භව කතන්දර කොහෙවත්ම උද්දතරමේ උගන්වන්නේ නෑ. යම් කිසි කෙනෙක් සියුම් ශරීරයක්ම වාගෙන ඉන්නවා නම් එයාට ඒක പ്രേත ලෝකයක්. ඒක දුගතිගාමී තැනක්. ඒ නිසා කවුරුවත් මේ බලන් ඉන්නේ අර යන්නනවා මෙයා යන්නවා කියලා අපි අඬන්නත් එපා එහෙම. කවුරුත් බලන් ඉන්නේ නැහැ එහෙම. ඒ නිසා අර සිතුවිලි ටිකක් ගිලවන මව කුසුද දැන් ඔන්න අර කලලය තුලට යනවා නේද? දැන් මාස 2යි. දැන් මාස 2ේදී දැන් මේ කලලය සෝමපාල වුණාද? තාම සෝමපාල නෙමෙයි, දයාවතිත් නෙමෙයි. හොඳේ. දැන් ඔන්න මාස 6ක් වුණා. තාම දයාවතිද? ඒත් නෑනේ. තාම සෝමපාල නෙමෙයි. මාස 9ේදී ඇත්තටම සෝම්පාල නම් මාස 9ේදී සෝම්පාල වෙන්නේ. මහ කුස තුලින් එළියට එනකොටම සෝම්පාලද? ඒත් නෑනේ. ටික වෙලාවක් යනකොට වටපිටාවේ මිනිස්සු බලන බොලේ මින් අනිත් එවුන් වගේ මාරුනොත් කියලා දානව නමක් සෝම්පාල කියලා. එදා ඉඳලා මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මම සෝමපාල. දැන් ওই වැඩේ නේද මෙතන ඔක්කොටම උනේ. හොඳට හිතලා බලන්න ඕක තමයි වෙලා තියෙන්නේ. නම මෙතන.
ශරීරය නරේ හැදෙනවා. හිත වෙන කොහේ හරි නාවනවා, කවනවා, පවුඩර් දදා ඉන්නවා. දැන් කාටද හරියටම සෝම්පාල කියන්නේ? කාටවත් කියන්න බෑනේ. දික්ටි කියන්නේ ඒකට. ඒක සිතට ආවට පස්සේ Tamanටම ප්‍රායෝගික වුණාට පස්සේ සත්ත්ව පුද්ගල ස්වභාවයක් හිතට එන්නේ ශූන්‍යයි හිස්. කවුද සෝම්පාල? සෝම්පාල කියලා කෙනෙක් නැහැ. ටිකක් හරි මේ ශරීරයේ අයිතිකාරයෝ කවුද? අම්මයි තාත්තයි දෙන්න. පොඩ්ඩක් හරි අයිතියද ඒ දෙන්නගේ ශරීරයේ ශක්තිය නැදෙන්නේ නේ. මේක අපේ එකක් නෙමෙයි. මේ වැඩ කරගන්න එහෙට මෙහෙට යන්න මේ පොඩ්ඩක් මේ පාවිච්චි කරන ඇඳුමක් මේක. මේකෙන් අපි හිත අයින් වුණාම මේක ගෙනල්ලා කපලා කොටලා මහලා නේද? මේ හොඳ ඇඳුමක් අඳලා ගේනවා. ඒක හරියට මොන වගේද? තාත්තා සරමක් ඇඳලා සරම දානවා වැලට. දැන් අපි කියනවා ධම්මයන් මේ තාත්තා වැලේ ඉන්නවා කියලා. නෑනේ. ඒ වගේ තමයි කෙනෙක් මැරුණහම මෘත ශරීරය ගේන්නේ ඇඳපු සරම ගෙනාවා. එතන එහෙම කෙනෙක් නැත. එතන යා පාවිච්චි කරපු ශරීරය ගේන්නේ. සමහර අය වලදාපු තැනට ගිහිල්ලා නේද? මේ විනාඩි දෙකක් නිශ්ශබ්දව ඉන්නවා, ඉටිබන්දම් ගහනවා, මල්ලඩන් තියලා නේද? එහෙම සමහර අය කරනවා. එතකොට යාගේ ඔළුවේ තියෙන තාම මේ වලදාපු කෙනා කොහෙද ඉන්නේ? තාම වලේ. මෙතන තමයි ආච්චි ඉන්නේ. ඊයා ඉන්නේ මෙතන. එහෙම වලකට වෙලා ඉන්න පුළුවන්ද මිනිස්සු? එහෙම ඉන්න බෑ. යා පාවිච්චි කරපු ඇඳුම ගෙදරට ගියා. දික්ටි කියලා කියන්නේ මොකක්ද? වැඩ තුනයි තණ්හා මාන දික්ටි. ඉතින් මේ දහම් කාරණාවල් මම ඔබට කියලා දුන්නේ තමන්ගේ ජීවිතයේ යම්කිසි දවසකදී ධර්මාවබෝධය කරන මොහොතකදී මෙම දහම් කාරණාවල් ඔබට පාරමිතා ශක්තියක් විදිහට ඉදිරිපත් වෙලා මේ සසර ගමන සුවපත් වේවා කියලා. ඉතින් අද දවසේදී මේ නිවසේ පින්කම සිද්ධ කරන්න ප්‍රධාන පරමාර්ථය තමයි වර්ෂයක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන ඒ එඩ්වර්ඩ් ග්ලෙන් පීටර්සන් පියාණන් වෙනුවෙන් මේ පින්කම සංවිධානය කරගන්නට යෙදුණා. ඒ විශේෂයෙන්ම ස්වාමි දියණියන් වන විජේකාන්ති ගමගේ මෑණියන්, සිතාරා පීටර්සන්, කුමාරි පීටර්සන් යන දියණිවරු, එවාගේම හේෂාන් ප්‍රසංග, සුසන්ත ප්‍රදීප් යන බෑනවරු ඇතුළු මුණුපුරු මිනිබිරියන් සියලුම දෙනාම එකට ඒක රාශී කරගෙන තමයි මේ පින්කම සංවිධානය කරගන්න යෙදුනේ. විශාල පිරිසකට බණහඬ අවස්ථාවක් සකස් කරා. ඊළඟට මේ ධර්මාසනය බොහොම හොඳට සකස් කරලා තියෙනවා ධර්ම ගෞරවය ඇති වෙන විදිහට. එතකොට ඔබ සියලුම දෙනා මේ පින්කමට බොහොම උනන්දුවෙන් ඕමනාකමකින් යුක්තව වෙහෙස වුණා මහන්සියෙන් යුක්තව තමයි මේ පින්කම සංවිධානය කරේ. ඉතින් ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සෑම දිනම දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරං. හොඳයි, හැමදිනම බඳ ගන්න ආශිර්වාද කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.